හෙට පායන තරු දීපව්‍යාප්ත ආධුනික ගීතරංගයේ සිව්වන කණ්ඩායමේ දක්ෂතම ගායකීන් සඳහා තේරිපත් වූ ජයග්‍රාහකීන්. තෙවන ස්ථානය WD චානක. ලස්සන මල් දහසක් අතරින් ඔබගේ දසුන පෙනෙයි. කුංකුම චන්දන සුවඳ මැදින් ඔබගේ සුවඳ දැනෙයි. මාලයේ උළුදුලේ අනන්ත හැඟුම් නැවේ. මාලයේ උළුදුලේ අනන්ත හැඟුම් නැවේ. දෙවන ස්ථානය නිවර්තනා හර්ෂණී. රළුගල් කොලකට වොල් මැටි පිටකට දෙනිනා බුදුගුණ නොදෙනින මිනිසුනි කොයි ලොව යන්නේ මදනින් පස්සේ පින් පව් වෙනවා අපි පසු පස්සේ. ජයග්‍රාහී පළමු ස්ථානය TGJG බණ්ඩාර. ලස්සන මල් දහසක් අතරින් ඔබගේ දසුන පෙනෙයි. කුංකුම චන්දන සුවඳ මැදින් ඔබගේ සුවඳ දැනෙයි. මාලයේ උළුදුලේ අනන්ත හැඟුම් මැවේ. මාලයේ උළුදුලේ අනන්ත හැඟුම් මැවේ. හෙට පායන තරු දීපව්‍යාප්ත ආධුනික ගීතරංගයේ සිව්වන කණ්ඩායමේ ජනප්‍රියම තරුව සඳහා තේරිපත් වූ ජයග්‍රාහකීන්. තෙවන ස්ථානය උපාලි සෙනරත්. ලස්සන මල් දහසක් අතරින් ඔබගේ දසුන පෙනේ. කුංකුම චන්දන සුවඳ මැදින් ඔබගේ සුවඳ දැනේ. මාලයේ දෙවන ස්ථානය සමන් කුමාර නිගම. ලස්සන මල් දහසක් අතරින් ඔබගේ දසුන පෙනේ. කුංකුම චන්දන සුවඳ මැදින් ඔබගේ සුවඳ දැනේ. මාලයේ උළුදුලේ අනන්ත හැඟුම් මැවේ. මාලයේ උළුදුලේ අනන්ත හැඟුම් මැවේ. ජයග්‍රාහී පළමු ස්ථානය නිවර්තනා හර්ෂණී. රළුගල් කොලකට වොල් මැටි පිටකට දෙනිනා බුදුගුණ නොදෙනින මිනිසුනි කොයි ලොව යන්නේ මදනින් පස්සේ පින් පව් වෙනවා අපි පසු පස්සේ. සියලුම ජයග්‍රාහකීන්ට අපගේ උණුසුම් ශුභ පැතුම්.